Hi, welcome to my channel. එන්නකෝ අද කල් තියාගෙන ගන්න පුළුවන් රසමරස හාල් මැස්ස හොද්දක් හදන්න. ඉතින් මුලින්ම මේ අමු හාල් මැස්සන්ගේ ඔලුව කඩලා ඉවත් කරලා හොඳට හොදගමු. ඊට පස්සේ මිරිස් කුඩුයි 3-5 බෙදගමු. මිරිස් කුඩුයි 3-5යි හාල් මැස්සන් වලට අවශ්‍ය ගානට දාලා මේ ටික චුට්ටක් විතර කළු වෙන බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ බෙදගත්තු මිරිස්සුයි 3-5 ටික. දැන් අපි හොදගත්ත හාල් මැස්ස ටිකට ගම්මිරිස් ටිකක් එකතු කරමු. ඊට පස්සේ බෙදපු මිරිස් කුඩුයි 3-5 ටිකක් දාලා ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාලා මේ ටික කලවම් කරලා තියමු. අපි දැන් බලමු මේ හාල් මැස්සන් හොද්ද හදාගන්න අපිට මොනවද ඕනේ කියලා. තක්කාලි, රටලුණු, සුදුලුණු, කරපිංචා, කුරුඳු, එනසාල්, ගොරක මේ ටික තමයි ඕනේ වෙන්නේ. මුලින්ම ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාම අබ ටිකක් දාගමු. ඊට පස්සේ රටලුණු ටිකයි සුදුලුණු ටිකයි දාගමු. ඊට පස්සේ අපි එනසාල් එකක් දාගමු. ආයෙම කරපිංච ටිකක් දාලා මේ ටික කලවම් කරගමු. ඊට පස්සේ කුරුඳු කෑල්ලක් දාගන්නවා. ඊට පස්සේ ආයෙත් තක්කාලි ටිකක් දාලා මේ ටික දැන් හොඳට කලවම් කරගමු. ආයෙත් මම දාගන්නවා බෙදපු හාල් ටිකක්. ඊට පස්සේ ආයෙත් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ ටික චුට්ටක් තෙම්පරාදු වෙගෙන ඉද්දී ගොරක කෑල්ලකුයි කෑලි මිරිස් ටිකකුයි දාගන්නවා මම. ඊට පස්සේ මම මේ ටික හොඳට කලවම් කරලා මේකට හාල් මැස්සන් ටික දාගන්නවා. ඊට පස්සේ හාල් මැස්ස ටිකත් පොඩි නොවෙන්න හිමීට කලවම් කරගන්නවා. ඊට පස්සේ හාල් මැස්ස දාලා තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා මේ ටික තැම්බෙන්න තියාගන්නවා. මම මේ හාල් මැස්ස හොද්දේ ටිකක් ඉස්ම තියෙන්න තියාගන්නවා. කල් තියාගන්නවා නම් මේ හොද්ද හොඳටම හිදෙන්න වගේ තියාගන්න පුළුවන්. එතකොට දවස් 2ක් විතර තියාගෙන කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසමරස හාල් මැස්ස හොද්ද. මගේ කුක් විත් කෙල්ල YouTube channel එක subscribe කරන්න යන්න.